මේ පන්සල්වට ගිහිල්ලා මාස ගණන් භාවනා මධ්‍යස්ථානවල ආරණ්‍යවල සිල් සමාදන් වුණාම ඒක ආධ්‍යාත්මීය මාර්ගයක් නෙමෙයි සංස්කෘතියක් කල්චර් එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර යුරෝපීය ජාතිකයෝ සුද්ධ ලංකාවට ආවම සරොන් ඇඳන් ඉන්නවා. ඒක ඒගොල්ලන්ට අලුත් අත්දැකීමක්. ඒ වගේ ඔයගොල්ලෝ මාසයක් රස්සාව කරලා එපා වෙලා භාවනා මධ්‍යස්ථානයකට යනවා. සුද්ධ සරොන් අදින එකයි ඔයගොල්ලෝ භාවනා මධ්‍යස්ථානට යන එක දෙකම එකයි. සංස්කෘතිය මාරු කරනවා. සංස්කෘතිය මාරු කරාම එක අලුත් පිට අමුතු දෙයක්. සති ගානක් මාස ගානක් යනකොට තවත් එකක්. බුදුන්ගේ මාර්ගයක නෙවෙයි. සංස්කෘති නෙවෙයි. බුදුන්ගේ මාර්ගයේ මේ අතුලාන්තය නිවා ගැනීම. ඇත්තටම නිවන්නේ තේරුම් ගැනීමෙන් පමණයි. මේක නිවන්න බෑ වෙන කිසිම විදියකට. භාවනා කරලා නිවන්න බෑ. බණාලා නිවන්නත් බෑ. ඒ වෙලාවට ප්‍රශ්න යටපත් වෙලා තිබිලා ආය අර සුපුරුදු ප්‍රශ්න ටිකම ආය එනවා. මම කියන්නේ අර සුපුරුදු ප්‍රශ්න ටිකත් එක්ක ජීවත් වෙන්න කියලා. හිතේ සුපුරුදු සිතුවිලි එක්ක ඉන්න